Hi. So අද පොඩ්ඩක් අපි කතා කරන්න බැලුවේ මේ quickly මම ඔයාලට කියන්නම් අපි 26 වෙනිදාට මේ මාසේ 26 වෙනිදාට තියෙනවා පොඩි ඉවෙන්ට් එකක්. අපි already ඒක පබ්ලිෂ් කරලා තියෙන Facebook එකේ. ෆ්‍රාන්ස් ඔයගොල්ලෝ අර බලාගෙන ඉඳපු අපේ කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. කලින් වීඩියෝ එක බලපුවා මේක දන්නවා ඇති. අර අපි ඉන්ටර්න්ෂිප් එකක් යන apprenticeship එකක් යන අපි කලින් මෙන්ෂන් කරා ෆ්‍රාන්ස් වල. ඉතින් මේ කොලෙජ් එක good news එකක් තියෙනවා. ඉතින් කොලෙජ් එක එනවා අපේ ඔෆිස් එකට 26 වෙනිදා 2 ඉඳලා 4 මාර වෙනකන් ඒගොල්ලෝ ඉන්න ඔෆිස් එකේ. so ඒක ඔයාලට කැමති කට්ටිය ඒ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ට්‍රෙස්ටඩ් කට්ටියට එදාම ඇවිල්ලා එදාම ඔෆර් ලෙටර් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ස්පොට් ඇඩ්මිෂන් ඩේ එකක්. ඉතින් මේ good news එක ඔයගොල්ලෝගේ දන්න කියන යාළුවන්ට එන්න කියලා පුළුවන් තරම් කට්ටියට ඉන්ෆෝම් කරන්න. මොකද ඒකට ඉන්ට්‍රෙස්ට් ආයි ඉන්නවා නම් මේ chance එක මිස් කරගන්න එපා. 26 වෙනිදාට එන්න බම්බලපිටිය අපේ ලොකේෂන් එක ඩුප්ලිකේෂන් රෝඩ් එකේ බජර් රෝඩ් එක පහු කරලා ඉස්සරහට එනකොට අපි left hand side එකේ තියෙන වලට බෝඩ් එක බලපුවම පේනවා. 26 වෙනිදාට එන්න නොවැරදිම 2 ඉඳලා 4 මාර වෙනකම් විතරයි කොලෙජ් එකේ රෙප්‍රසන්ටේටිව් ඉන්නේ අපේ ඔෆිස් එකේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ ඇප්ලයි කරයි කියලා මේ ප්‍රෝග්‍රෑම් එකට. කලින් ඔයාලට මේක ගැන කන්ෆර්මේෂන් එකක් ඕන නම් ටයිම් ස්ලොට් එකක් වෙන් කරගන්න ඕන නම් අපේ ජෙනරල් හොට්ලයින් එකට කතා කරලා ටයිම් එකක් රිසර්ව් කරගන්න. එතකොට අපි ටයිම් එක ඔයාලට ඩිලීට් කරලා තියන්නම්. ඉතින් අපි ඔයාලා ඔක්කොටම ඉන්වයිට් කරනවා ටයිම් ස්ලොට් එකක් බුක් කරගෙන නැතුව ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඒ ටයිම් එක ඇතුළත වෙන්න. ඉතින් මේක ෆ්‍රී ඉවෙන්ට් එකක්. කොලෙජ් එකේ ඔයාගේ ડોකියුමන්ට්ස් මතක ඇතුව අරන් එන්න. අමතක කරන්න නැතුව ડોකියුමන්ට්ස් ඇතුව නම් ඔපරේට් එක ගන්න බෑ. ඉතින් අනිවාර්යෙන් ડોකියුමන්ට්ස් අරන් එන්න. එතකොට එයාලා ඒ ડોකියුමන්ට්ස් බලලා ඒ වෙලෙම ඔයාලට අප්‍රූවල් එක දෙයි. ඔයගොල්ලෝ ඕකේ නම්. ඉතින් එතකොට එතනින් එහාට අපිට කන්ටිනියු කරන් යන්න තියෙන්නේ. මේ chance එක මිස් කරගන්න එපා. ඉතින් අපි ඔක්කොම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ දවස් 26 වෙනිදා රිසර්ව් කරගන්න කියලා ටයිම් එක. See you all soon.